ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් අදත් අලුත් ගේම් ප්ලේ එකක් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද ෆ්‍රෙන්ඩ්ස් ගෙනල්ලා තියෙන්නේ සුරංගනාවේ සුපර් ලයින්. මේක ඇතුළත් තියෙනවා මේක ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ARB ගේමින් ගේම්. එයා තමයි ගොඩක් බස් මොඩ් දාන්නේ. මම කලින් ගෙනාවා මේකේ කලිමුත් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවා මේක බස් කියන්නේ මැප් මොඩ් එකක් දාලා යන වීඩියෝ එකක්. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන් පටන් ගමු යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. එහෙනම් අපි යමු. මම ෆ්‍රෙන්ඩ්ස් පාරට ගිහිල්ලා කතා කරන්නම්. අර ෆ්‍රෙන්ඩ්ස් අපි පාරට ඇවිල්ලා ඉන්නේ. මම පොඩ්ඩක් ශබ්ද අඩු කරන්න මගේ ශබ්දය ඇහෙන්නේ නැති වෙයි කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි පාරේ යමු. මේකේ නම තිබ්බේ කැන්ඩි 126 රෝඩ් කියලා. මෙන්න ලයිට් ඔන්න ලයිට් ටික තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් අර කලින් මං ගෙනාවේ බස් එක හීන සික්තරාවි එකේම ඒක තමයි දැම්මේ මම මේක. එහෙනම් අපි යමු. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලත් මේ බස් මොඩ් එකයි ඒ ඔක්කොම දාලා බලන්න ඇත්ත වගේම දැනෙනවා. හැබැයි මෙන්න ඇතුළ මම සිග්නල් ලයිට් ඔෆ් කරගන්නවා. ඇතුළෙන් යද්දී ආතල් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ තව දිගටම වීඩියෝ දානවා. මම ඔයාලට තෑන්ක්ස් කියනවා මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරාට. අපි එළියෙන් යන්න ටිකක්. මේ දවස් ටිකේ කැස්ස මට. ෆ්‍රෙන්ඩ්ස් මට මොකුත් කියන්න නෑ. වැඩි කතා නෑ මේ පාර. ෆ්‍රෙන්ඩ්ස් මේ පාරේ වාහන පොඩ්ඩක් වැඩි වගේද දන්නේ නෑ. පොඩ්ඩක් ඉන්න. නූලෙන් දැන් ටිකකට කලින් නවත්ත ගත්තේ. ආයෙත් වදින්න ගියා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි බස් එක ලස්සනට යනවා. ෆ්‍රෙන්ඩ්ස් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉස්සරහා පේන්නේ ඇතුළේ අර ඉස්සරහින් බලාගෙන යද්දි ඕන් තියනවා අපිට. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දන්න ස්ක්‍රීන් රෙකෝඩර් තියෙනවා නම් මට දාන්න. මම කලින් වීඩියෝ එකක් දැම්ම PC සිමියුලේටර් ගේම් එකේ. ඒ ගේම් එක නෙවෙයි ඊට කලින් මම වීඩියෝ එකක් කරා මේකේ. ඒ වීඩියෝ එකත් හරියට රෙකෝඩ් වෙලා තිබ්බේ නෑ. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දන්න සල්ලි නොදී වීඩියෝ එඩිට් කරගන්න දන්න කට්ටිය ඉන්නවනම් මට WhatsApp නම්බරේ හරි Facebook ඒ වගේ නමක් හරි දාන්න මට. ෆ්‍රෙන්ඩ්ස් හැප්පුණා අපේ බස් එක. ඩොලර්ස් ගාලා හැප්පුණා. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම මේක හැප්පුණාට මුකුත් වෙන්නේ නෑ. මම මොඩ් එකක් දාලා තියෙන්නේ. මම කලිමුත් පාරක්ම කිව්වා. ඒ හින්දා මම ආයෙත් කියන්නේ නෑ. ෆ්‍රෙන්ඩ්ස් මගේ අලුත් වීඩියෝ ටිකක් එන්න තියෙන්නේ Minecraft එකේ Java edition එකේ.
PC එකේ පුළුවන් වුණොත් තමයි දාන්නේ. ඔයාලා ෆිල්ට්‍රික්ස් ගේමින් වීඩියෝ දාන channel එක දන්නවද? එයා නම් ගොඩක් හොඳට වීඩියෝ දානවා. Minecraftුයි ඒ වගේ වීඩියෝ ගොඩක් දානවා. ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස්, ගෝල් එකත් ඉවරයි. අපි යන් ආයෙත් පාර මැද නවත්තලා තියන්න උනා. ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලා දන්න බස් මොඩ් තියෙනවා නම් මට දාන්න නම් මම ඒවා හොයලා ගේනම් වීඩියෝ. ෆ්‍රෙන්ඩ්ස්, මේ පාරක් දාලා දාන්න මරු කලින් වගේම තමයි ටිකක් වංගු ටිකක් වැඩියෙන් තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලට හොඳයි කියලා දැනෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆ්‍රෙන්ඩ්ස්, මගේ අලුත් ගේම් ප්ලේ වීඩියෝත් එනවා. ඒවත් බලන්න. ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලා දන්න හොඳම වීඩියෝ එඩිට් කරන ඇප් ටිකකුත් දාන්න මට. නම් ටිකක් මම ඒ වලින් වීඩියෝ එඩිට් කරලා දාන්නම්. මේ පළවෙනි දවස් ටිකේ එහෙම මම වීඩියෝ එඩිට් කරලා නේ දැම්මේ. මේ බස් එක නමන්න පුළුවන්. පොඩ්ඩින් හැප්පෙනවා. ඕන් එක වැදුනා. හැප්පුණා. නවත්තලා බලමු මොකද උනේ කියලා. ගහක හැප්පිලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අපේ බස් එක නම් ලස්සනට තියෙනවා. තියෙන අපේ බස් එක. එහෙනම් ආයිත් රිවර්ස් අරගෙන යන්න. මට පොඩ්ඩක් මේ දවස් ටිකේ සෙම ගණන් ගන්න එපා. ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලගේ බස් ගේම් එකේ වහිද්දිද ලස්සන, නිකන් තියෙද්දිද ලස්සන කියලා කමෙන්ට් එකක් දාන්න. ෆ්‍රෙන්ඩ්ස්, මං ඉස්සරහට ග්‍රැනී එකේ ගේන්න හිතනවා. ෆ්‍රෙන්ඩ්ස්, මං අලුතින් මයික් එකක් ගන්න හිතන් ඉන්නේ. එතකොට වටෙන් ඇහෙන සද්දයි මගේ සද්ද වැඩි ඇහෙන්නේ නැහැ. ඒ සද්දයි වැඩියෙන් ඇහෙන විදිහට ගන්න පුළුවන් වෙයි. මං මයික් එකක් ගේනවා. ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලා මයික් එහෙම පාවිච්චි කරනවා නම් ඒ මයික් වල වර්ග මට දාන්න. මට එතකොට අඩු ගානකට එහෙම ගන්න පුළුවන් නේ. ෆ්‍රෙන්ඩ්ස්, මම පොඩ්ඩක් නම යන්නම්. ආතල් හැබැයි එහෙම යද්දිත් හෝන් තියෙනවා. හැම වෙලේම මට ඒ හෝන් එකමයි වදින්නේ. මට පොඩ්ඩක් සෙම ගණන් ගන්න එපා.
ෆ්‍රෙන්ඩ්ස් මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 45යි 50 වෙන්න උදව්වක් දෙන්න. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දන්න බස් තියනවා නම් ඒවල මොඩු ගේන්නම්. තියෙන ඒවා විතරක් දාන්න හැබැයි නැති ඒවා දැම්මොත් මම දාන්නේ කොහොමද? ඔව් හැප්පෙනවා තමයි. හැප්පුණා නේද? හැප්පෙනා නෙවෙයි හැප්පුණා. ෆ්‍රෙන්ඩ්ස් මගේ වීඩියෝ බලනවා thank you. මට කියන්න දේවලුත් නැහැ. මං හිතේ නෑ ෆ්‍රෙන්ඩ්ස් මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 40වත් වෙයි කියලා. මුල් දවස්වල 1යි 2යි 4යි එහෙම හිටියේ. ෆ්‍රෙන්ඩ්ස් මං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් වුණා. මලුත් වීඩියෝ ටිකක් දාන්න හිතාගෙන ඉන්නේ. ෆ්‍රෙන්ඩ්ස් අපිට මේ කෙලින් පාරේ ගියත් මේ එහා පැත්තෙන් කාපට් පාරක් තියෙන්නේ. ඒ පාරෙන් ගියත් එකම තැනට වැටෙන්නේ. ඉන්න මං ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මෙහෙන් ගියොත් පොඩ්ඩක් අමාරුයි ඒ පාර ටිකක්. ඉතින් කපලා ගමු. ඔන්න හරි. ඔය පාරෙන් ඔන්න ඔහම ගියාත් ෆ්‍රෙන්ඩ්ස් මම මෙතනින් පල්ලෙහාට දාලා පෙන්නන්නම් පාරෙන්. ඔන්න ඔතනින් මෙහෙන් පල්ලෙහාට. ඔන්න ඔහම ගියාම පොඩ්ඩක් වේගෙන් යන්න පුළුවන් අපිට. මෙන්න එතන ආයෙත් එතනමයි තියෙන්නේ. එහින්දා අපිට ෂෝට් කට් පාරවල් වගේ දීලා තියෙනවා. ඊට වැඩි ලේසි අර පාරෙන් කෙලින්ම යන එක. පොඩ්ඩක් කද්දු තියෙන්නේ තනිකර. ඉතින් හරගමු. කියන්න තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්නයි ලයික් කරන්නයි කියලා විතරයි. ෆ්‍රෙන්ඩ්ස් මගේ Minecraft PE ඒ කියන්නේ MCPE කියන්නේ Bedrock හෝ Pocket Edition ඒ වගේ වීඩියෝත් ගේන්න ඉන්නේ. අපෝ සේව නම් එපා වෙනවා වීඩියෝ එකක්වත් කරගන්න විදියක් නැහැ. මේකේ කඩු තියෙන ගොඩක්. ඉන්න පොඩ්ඩක් අමාරුයි යන්න. මං ඊළඟ වීඩියෝ එක ගේන්නම් මේ බස් ගේම් එකේ මේ පාරෙම අනිත් පැත්තේ ඉඳන් අපි ආපු පැත්තට යන ගේම් එකක්. මෙතනත් වංගුවක් තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් මගේ බස් ගේම් එකේ වේගෙන් යන්නේ නැහැ බස් එක. මං දිගටම අල්ලන් ඉන්නේ මේ. වෙලාවකට පොඩි බ්‍රේක් පාරක් ගහනවා. හැබැයි ඒක දිගට අල්ලන් ඉන්නේ. කන්දක් හින්දා වෙන්න ඇති ෆ්‍රෙන්ඩ්ස් මං හිතන්නේ 100 පන්නලා යන වෙලාවකට. ෆ්‍රෙන්ඩ්ස් මං ඊළඟට ගේන්න ඕන ගේම් එක හෝ බස් මොඩ් එක ඔයාලා දාන්න. මං ඔයාලා කියන ගේම් එක ගේන්නම්. ෆ්‍රෙන්ඩ්ස් අපි පොඩ්ඩක් වේගෙන් යමු. හැම වෙලේම වේගෙන් තමයි තියන්නේ.
නෑ කපලා ගත්තා හැප්පුණා ඉවරයි නේ එහෙම නම් වෙන්න දෙන්න බෑ නේද ඔය කෙලින්ුණා ඒක තියෙද්දි මට යන්නත් විදියක් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඒ හින්දා මම පොඩ්ඩක් රිවර්ස් අරගෙන කපා ගන්නවා තව එකක් හැප්පුණානේ මෙන්න මෙහෙම ඔව් ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස් මේකේ සිග්නල් ලයිට් දන්නේ ඇයි දන්නේ දන්නේ ඇතුවා ෆ්‍රෙන්ඩ්ස් මට ෆ්‍රෙන්ඩ්ස් මේකේ වැඩිම වහිනවා ආයෙත් වහින්න පටන් ගත්තා දැන් ටිකක් ළඟයි අපි නවත්තන තැනට ළඟයි කියන්නේ ටිකක් සාමාන්‍යයෙන් දුර තියෙනවා දැන් පොඩ්ඩක් ඇතුලේ යන් අපි ඔන්න ඇතුලෙන් යද්දි ඔන්න එතනත් වංගුවක් මෙතනත් හූ ෆ්‍රෙන්ඩ්ස් මම මේකේ කැමරාව හරි ගන්නට අරන් කතා කරන්නම් ඔයාලට පොඩ්ඩක් ඉන්න ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස් මං හදාගත්තා දැන් ආයෙත් යන්න තියෙන්නේ අපිට ඉස්සරහට මේ පැත්තෙන් කපලා ගමු අපි ඔව් ෆ්‍රෙන්ඩ්ස් මේ බස් එකේ මොකද ස්ට්‍රින්ග් වීල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අර ඉස්සරහින් එන්නේ මේව එක ඒකට කියන නම නම් මන් දන්නේ ඒක ඇතුලෙන් ගිහිල්ලා තියෙන්නේ හීන සිත්තරාවිය කියනම් ඊට වැඩිය හොදක් තියෙනවා අනික ෆ්‍රෙන්ඩ්ස් මේකේ පාට වැඩි පොඩ්ඩක් අර තේරෙනවා නේද පාට ගතිය එළියෙන් අපි ඔව් ඔන්න ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ආයෙත් කාපට් පාරේ ඉන්නේ රාතල් එකේ කපලා ගන්න පුළුවන් දැන් නම් ළඟයි ෆ්‍රෙන්ඩ්ස් මේ ළඟ පාරකිනුත් ඇතුළට යන්න තියෙනවා ඒ පාරත් ෂෝට් කට් වගේම තමයි මම එහෙමුත් ගිහිල්ලා පෙන්නන්න මුලින්ම අපි කෙලිම පාර ගිහිල්ලා එමු මේ කෙලිම පාර යන්නේ හප්පල යන්න පුළුවන් පාගල යන්නේ ෆ්‍රෙන්ඩ්ස් 116 ඔව් හැප්පුණානේ ඉතින් ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් ඉබින්නේ වගේ හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉස්සරහට කපලා ගමු ෆ්‍රෙන්ඩ්ස් මගේ ටච් වෙනවා ඔටෝ ගන්න හරි උඩට කපලා ගමු පොඩ්ඩ හැප්පෙනවා පොඩ්ඩ දන්නේ ඩාන්ඩුම් වෙනවා ඉතින් තාම ඉතින් අපි පාරට දැන් ළඟයි ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් නෑ තව ටිකක් දුරයි දැන් නම් ළඟයි ඔන්න දැන් නම් ළඟයි කොහොමත් ඉස්සරහ වංගුවක් තියෙන හිමීට කපලා ගමු ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් වංගුවක් මෙතනත් වංගුවක් ෆ්‍රෙන්ඩ්ස් අර මේවක උඩින් ගියේ අපි මං නම් හිතුවේ නෑ එහෙම යයි කියලා වේගෙන් යද්දි නම යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මම පොඩ්ඩක් වේගය අඩු කරන්නම්
ආයතර වගේ යන්න වෙයි කියලා අපරාධනේ අපේ බස් එක එතනින් හරමු එතනිමුත් හරවමු වංගු ගොඩක් තියෙන මේකේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ වෙලාවකට ගස් තියෙනවා විනිවිදනවා මෙතන පොඩි වංගුවක් ෆ්‍රෙන්ඩ්ස් මම මෙහෙම යන්නේ මගේ බස් එක කවදාවත් කැඩෙන්නේ නැති ඉඳා නෙවෙයි හින්දා මම මොඩ් එකක් දාලා තියෙන හින්දා හොව් හැප්පුණාද නෑ හැරෙන්නේ නේ ෆ්‍රෙන්ඩ්ස් මම එක අතින් යන්නේ ඔය රේස් කරන්නේ හින්දු බ්‍රේක් නෑ ඔන්න ආයෙත් අපි ආවා අත් දෙකට ඔන්න ආයෙත් යන්න තියෙන්නේ වේගෙන් පොඩ්ඩක් හිමින් යමු ඉස්සරහ තව වංගු වෙන ගොඩක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් අන්න ෆ්‍රෙන්ඩ්ස් දැන් ඔයාලා පේනවා ඇති අර සුදු නිල් පාට පාර තමයි අපි යන්න ඕනේ ඒක අර සුදු පාටට පෙන්නන්නේ මං කිව්වේ අර ෂෝට් කට් වගේ පාරක් තියෙනවා කියලා යද්දි මම පෙන්නන්නම් වෙනවා මගේ බස් එක ඔන්න උතර එහා පැත්තේ තමයි අපි හරවන තැන තියෙන්නේ ඔය වංගුවෙන් එහා පැත්තේ අයින් කරගන්න ඔන්න හරි අර තියෙන්නේ අපි හරවන තැන ඒ හින්දා මම මෙහෙම ගිහිල්ලා පෙන්නන්නම් මගේ අදහස වෙනස් වුණා පොඩ්ඩක් ඔය තියෙන්නේ මේව පාර ෂෝට් කට් පාර මේක පොඩ්ඩක් අමාරු පාරක් ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් අමාරුයි අයියෝ එපා මං කැලෑවේ යන්නේ ඔන්න ඔතනින් පල්ලෙහාට පොඩ්ඩ හැප්පෙනවා පොඩ්ඩ නෙවෙයි පොඩ්ඩක් නෙවෙයි ඉතින් ගොඩ හැප්පෙනවා ඔන්න මෙතනින් තමයි අපි ඉවර වෙන පාරට වැටෙන්නේ මෙතනින් ආයෙත් ගියොත් ඔන්න යනවා මෙන්න මෙතන තමයි ඉස්සරහ පේන්නේ ඔන්න ඔය ලොරියට එහා පැත්තෙන් පේන්නේ අපි බස් එක නවත්තන තැන මං උඩට ගිහිල්ලා වෙන්නනම් අර මේ ෂෝට් කට් එක තිබ්බ පාර හැප්පුණා ආයෙත් උන් හරි පාරින් යන්නෙත් නෑ මන්නේ හරි පාරින් යන්නේ නැති උන්ට තමයි බනින්න ඕනේ මට පාරෙන් ඉඩ දෙන්න බෑ මෙන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඒ පාර මං ආයේ කියන්නේ මම මෙතනින් හරව ගන්නම් මෙතනින් හරවගමු ඉතින් අපිට යන්න තියෙන්නේ කෙලින්ම නේ වංගු ටිකක් තියෙනවා පොඩි මේ තියෙන අපි එද්දි හැප්පුණ වාහනේ දෙකක් හැප්පුන්නේ නේද ෆ්‍රෙන්ඩ්ස් අපි වෙනම හරවගමු නැත්තම් පොඩ්ඩක් කේස් යනවා පොඩ්ඩක් ඔන්න එහෙම ෆ්‍රෙන්ඩ්ස් දෙපැත්තේ ලයිට් ටිකම තියෙනවා මෙතනින් ගන්න කොහොමද ෆ්‍රෙන්ඩ්ස් අපිට මැදින් දාගන්න බෑ ආයෙත් වැදුනනේ රිවර්ස් කරමු
ඉවසරගෙන අනිත් අයිනින් ගමු අපි. අර කත් එප්පිලා ෆ්‍රෙන්ඩ්ස් අපරාධය අපේ බස් මෙහෙන් ගමු ෆ්‍රෙන්ඩ්ස් අපි. මේ අයිනෙන් ගමු. ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එක නැහැ නවාතල්ල. බස්සෝ අයියෝ. මේක කරන්න බෑ. කෙලින්ම හප්පගෙන හරියන් අය. කලිමුත් හප්පගෙන නෑ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ගේම් එක ඉවර කරන තැන. කන්ටිනියු දීලා මෙන්න මේක උඩින් පාක් කරගන්න. ඒක හෙනාත. ඔන්න ඔතනින්. ඔයාලත් ඒක උඩ දාලා බලන්න. ඔයාලා ගහයිද දන්නේ නෑ මං කිව්වට. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඕ යන්න එපා. ඕ වැටුණානේ. කෙල්ල එනවා. ෆ්‍රෙන්ඩ්ස් මගේ බස් එක ඇතුළට වැටුණා. අයියෝ. අයියෝ. ගන්නේ කොහොමද දැන් දිවස් ගන්න. ෆ්‍රෙන්ඩ්ස් රෝඩ් එක අරගෙනවා විතරයි යන්නේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.